අයිවන් අයිබෝන්. අද අපි වැඩුවේ පොඩ්ඩක් අන්කොන්ශස් මයින්් එක සහ මයින් ෆුල්නස් ගැන සුට්ටක් සයින්ටිෆික් විදියට කතා කරන්න. තොර දැන් ඔය මයින් ෆුල්නස් එක ගත්තොත් ඕක විවිධ ආගම්වලින් සහ දර්ශනවලින් කතා කරනවානේ මේ මොහොතේ ඉන්න කියන එකනේ මයින් ෆුල්නස් කියලා කියන්නේ බ්‍රීන් ඉන් ද ප්‍රසන්ට් මොමන්ට්. එතකොට දැන් ඕක අපි එවලූෂන් එකත් එක්ක සලකලා බැලුවොත් දැන් අපි පැවැත්ගෙන විදිහක් තියෙනවනේ ඉන්වර්ටිබේට්ස්ලා මුලින්ම ලෝකෙට ආවා. ඊට පස්සේ වර්ටිබේට්ස්ලා ආවා. එතනදිත් මත්ස්‍යයාගේ සිට ඔය රෙප්ටයිල් ඇම්ෆිබියන්ස් රෙප්ටයිල්ස් වෙලානේ අපේ ඔව්. මැමල්ස්ලා ටික ආවේ. ඒතර ඔතනදී ඔය එන ගමන් මග තැනකදී කොහේ හරි අපිට මයින්ඩ්ෆුල්නස් කියන එක ගිලිහිලා තියෙනවනේ. දැන් අපි නම් සාමාන්‍ය සත්වයෝ ගත්තොත් ඇත්තට මේගොල්ලන් හිතන්නේ මේ මොහොත ගැනනේ. සර්වයිවල් ඇන්ඩ් රීප්‍රොඩක්ෂන් නේ. ඔකට එක කතාවක් තියෙනවා පොතක් තියෙනවා why zebras don't have ulcers කියලා. හ්ම්. ඒ කියන්නේ දැන් අපි කියන්නේ දැන් අපි ගත්තොත් සීබ්‍රා කෙනෙක් වගේ සතෙක් ගත්තොත් එයාගේ ඊට පස්සෙන් සිංහෙක් හරි කොටියෙක් ආවට පස්සේ එයා දුවලා එතනින් බේරෙනවා. ඒක ගැන ඊට පස්සේ එයා හිත හිත ඉන්නේ නැහනේ. හ්ම්. අර මිනිසා කියන්නේ එහෙම නෙමෙයි. අපි මේ ප්‍රශ්න ගැන හිත හිත හැම වෙලේම අපේ සිම්පතටික් නර්වස් සිස්ටම් එක ඔටෝමැටිකලි ඇක්ටිවේට් කර කර ඒකනේ ඉතින් ඔය ස්ට්‍රෙස් සහ ක්‍රොනික් ඩිසීසස් ගොඩකට අදටත් හේතු වෙන්නේ. අපි ලෙඩ ඒවා මේවා ඉන්න ප්‍රධාන හේතුව තමයි අපි හැම වෙලේම ඇලර්ට් මෝඩ් එකේ තමයි අපි ඉන්නේ. ප්‍රශ්න ඉවර වුණාමත් ප්‍රශ්නේ ඉවර කරන්නේ නැහැ. ඔළුව ඇතුලේ හිතමින් නැවත ඒක ආවර්ජනය කරමින් ඔව්. පොඩි ජංජාලයක් කරගන්නවා තියෙනවනේ. නේ. එතකොට අපේ ඇගේ අර සිම්පතටික් නර්වස් සිස්ටම් එක ඒත් ඇක්ටිවේට් වෙනවා. එතකොටනේ ඕකේ ඔය හાર્ට් බීට් වැඩි වෙන නිසා රෙස්පිරේෂන් රේට් ඕවා වැඩි වෙන නිසානේ ඕක ගොඩක් ලෙඩ රෝග වලට බලපාන්නේ. එතකොට ඒක නැති වෙන්නේ ඇත්තට මයින්ඩ්ෆුල්නස් නැති වෙන නිසානේ. එතකොට ඔය මයින්ඩ්ෆුල්නස් අපි එන ගමන් මග නැති වෙන එක අපිට වාසියක් සහ අවාසියක් දෙකකටම හේතු වෙලා තියෙනවා නේද? සහ ඒක ඇයි නැති වෙලා තියෙන්නේ අපිට? මෙහෙමයි මේ මොහොතේ පැවතීමනේ. මේ මොහොතේ පැවතීම. දැන් ඕක බුදුන් වහන්සේ කියන්නේත් ඒක. ඊළඟට අපි ගෙනල්ලා ඉවරලා ඔය දැන් තියෙන එක අපි තුම ඔය ආකර්ෂණ නීතිය වගේ ඒව ඇදිත් ඕකම අවධාරණය කරනවානේ. හැබැයි ඒව ඇතුලේ එක ප්‍රතිවිරෝධයක් තියෙනවා. ආකර්ෂණ නීතිය වගේ ඔය මොටිවේෂනල් දේවල් මේ අභිවර්ධන කතන්දර එක්ක අරමුණක් තියෙනවනේ ධනාත්මක චින්තනය. හරි ධනාත්මක වෙන්න නේ ඒක කියන්නේ. හරි එතකොට තියෙනවන එකක් අපි ඍණාත්මක එකෙන් කැටිලා අපි දිශානතියක් හදාගෙන තියෙනවා. සතර ගත්තොත් එහෙම දිශානතියක් නැහැනේ. හ්ම්. එයාට ඒ මොහොතේ ඉන්නේ ඒ මොහොතේදී සිංහෙක් ආවොත් නැත්තම් දඩයක්කාරයෙක් ආවොත් ඒකට රියැක්ෂන් එකක් හැටියට. හරි අපි එහෙම නෙමෙයිනේ එයිද. හරි දැන් මෙහෙන් ගියාම අලියෙක් ගහයිද. මෙහෙම කලින් ඉඳ ආවර්ජනය කර කර ඉන්නවා. දැන් සතාට මේක එයාගේ පෝග්‍රෑම් එකක් හැටියට තියෙනවා. යම් බයොලොජිකලි ඇල්ගොරිතම් එකක් තියෙනවානේ ජෙනටික් එක ඇතුලේ. එතකොට එයාට ක්ෂණිකව ක්‍රියාත්මක වෙන්න පුළුවන්. හරි අපි එකක් දුර්වල සත්වයි. ලෝකයේ සිටින දුර්වලම සත්වයනේ. අපි ගොඩාක් පරිණාමීය කතන්දර නොයෙකුත් වෙවුවා නිසා අපි හිටගත්තු එක. එතකොට කොන්ද ප්‍රශ්න අපිට තියෙනවනේ මෙයා. අනේක විධ ගැටලු ටිකක් තියෙනවානේ. ලෙඩ රෝග ගත්තත් තියෙනවානේ. හරි ඇත්තනම සතෙක්ට මෙවා වෙන්න මේ දැන් අපේ නියෝකෝටෙක්ස් එක බාහිකය ගත්තොත් මේකෙන්නේ අපිට ජානගත වෙලා නැති නැත්තම් අපේ රෙප්ටිලියන් බ්‍රේන් එකේ මේ ඇමිග්ඩලාවල ඉඳලා ඉවරලා ඔටෝ ප්‍රතිකයන් හැටියට සහජාශය හැටියට ක්‍රියාත්මක නොවන පෝග්‍රෑම් ගොඩාක් අපි දාගෙන තියෙනවනේ. අදහස් උදහස් මතවාද සියල්ල වෙන්න මේක නිකන් අර හાર્ඩ් ඩ්‍රයිව් එක වගේ ක්‍රමෙන් මේ හાર્ඩ් ඩ්‍රයිව් එක ලොකු කරන්නනේ සෑහෙන කාලයක් යන්නේ. ළමා කාලයේ දීර්ඝ වෙලා නොයෙකුත් එව්වා. එතකොට මේක අපි කොන්ෂස්ලි තමයි අපි මේවා ෆයිල් රීඩ් කරගන්නේ. දුවන්න ඕනේද නැද්ද දැන් අර දැන් මෙන්න මේ අලකලංචිය සත්තුන්ට නැහැ ඇත්තටම. සතා ඒ මොහොතේ ජීවත් වෙනවා. සතා ඒ මොහොතේ සහජාශයත් එක්ක පවතින්නේ. ප්‍රතික්‍රියාවන් එක්ක පවතින. අපිට ප්‍රතික්‍රියාවන් තියෙනවා. විශේෂයෙන්ම හුඟා ස්වභාව ධර්මයත් එක්ක කිට්ටු තමන්ගේ පරිසර පද්ධතියත් එක්ක බැඳිච්ච ඔළුවේ අනාගතය ගැන ලොකු එකක් තියාගෙන නැති උන්නතිකාමී. හරි හඹා යන අරමුණ නිසා අන්ධ වෙච්ච.
දැන් අපි මිනිසා කෙලවරලා කියන්නේ විශේෂයෙන්ම මිනිසාගේ දියුණුම අවස්ථාව කියලවරලා ඉස්සරහට එකක් තියෙනවා නම් ඒක කොයි ආකාර වේද කියලා අපිට පරිකල්පනය කරන්න බෑ. මොකද මිනිස්සු නිවැරදි කරගන්නත් පුළුවන් මේ තත්ත්වේ. නමුත් අද තියෙන මේක ඇතුලේ අපි දැන් යම් අපි සන්තෘප්තියක් කියලා එකක් අත්විඳිනවා නම් අපි ඒ සන්තෘප්තිය කියලා ඉවරලා කියන්නේ අතෘප්තියේම කොටසක් බවට පත් වෙලානේ. ඉස්සරහා බා යන එක, උන්නතිකාමය, මීට වඩා හොඳ වෙන එක. සහ මේක අපි අමාරුවෙන් ගොඩනගාගත්තු එකක් මේක හැම වෙලාවෙම කෙලවෙයි කියන එක අපේ තියෙනවා. දැන් අනිත් පැත්තේ පාරිසරික දැන් මෑතකදී වෙච්ච ඛේදවාචකයේ මෙහි ගමුකෝ. මේ වගේ ඇත්තටම අපි ඉන්න තත්ත්වයන් වෙනස් නොවෙනවා නම් ඒක සන්තෘප්ත නම් පරිසරය සමාජ වාතාවරණය පරිසරය කියන එකට සමාජයේ සංස්කෘතියත් ඇතුළත් නේ ඇත්තටම. දැන් මේ සියල්ල හොඳින් තියෙනවා නම් අපිට මයින්ඩ්ෆුල්නස් ඉන්න පුළුවන්. මේ මොහොතේ ඉන්න පුළුවන්. මොකද හෙට කෙලවෙනවා කියලා ඉවරලා එකක් නැහැ. හරි. ඒක අපිට ස්ථාවරත්වය පිළිබඳ හැඟීමක් ගේනවා. දැන් ඕක අපි ඊජිප්තු ශිෂ්ටාචාරයට ගියොත් ඊජිප්තුවේ පිරමීඩ ආකෘතිය කියලා ඉවරලා සලකන්නේ ස්ථාවරම ආකෘතිය මේ ලෝකේ තියෙන. කියන්නේ මේ ග්‍රැවිටි කතන්දරයේ ගුරුත්වාකර්ෂණයත් එක්ක ස්ථාවරම ආකෘතිය තමයි පිරමීඩ. ඒක කොහෙටවත් පෙරලෙන්නේ නැහැ. දැන් මේක ගැන විග්‍රහ කරද්දී මම කරනවා ඒගොල්ලන්ට ඒ ෆීලින් එක ආවේ ඇත්තටම නයිල් ගඟ හැමදාම එක කාලෙක නිශ්චිත විදිහකට ගලනවා. ඒකෙන් වටේ මේ ජලයෙන් යට වෙලා ඒ නයිල් ගඟේ රොන් මඩ වලින් වටේ තව තවත් සස්ත්‍රීක වෙනවා. එතකොට හැමදාම ඉර ඒ විදිහටම නයිල් ගඟ උඩින් පායනවා. ඒක වෙනස් වෙන්නේ නැහැ. මේකත් එක ස්ථාවරත්වය පිළිබඳ හැඟීමක්. ඒ රටාව ඒගොල්ලන්ට විශ්වාස කළ හැකිනේ. මේ කාලෙට අපි මේ හරිය ඉන්න හොඳ නෑ. මේ මෙතෙන්ට එනකම් මේ පිරෙනවා. හරි. අනතුරෙන් අපි බේරෙන්න ඕනි. ඊට පස්සේ ඒගොල්ලෝ දන්නවා ආයි එන්නේ අහවල් දවස්වල. ඒ පරිසර පද්ධතිය ගැන තියෙන ස්ථාවරත්වය. දැන් ඔවුන්ගේ ප්‍රධාන දෙවියෙක්නේ මේ හිරු. හරි. දැන් අපේ සිරිපාදයේ ඇදහිල්ලටත් ඊජිප්තුවේ සිට එන හිරු දෙවිය ඇදහිල්ල බලපෑවා කියලා කියනවා. පර්සියාව හරහා එන. අනිත් පැත්තෙන් යේසුස් වහන්සේගේ චරිතයට ආරූඪ කරන කියන්නේ මේ මිදි නෑ මේ ජලය මම මුද්‍රික පානය බවට හරවන්නේ. මේ සූර්යානේ මේ වැඩේ කරන්නේ. ඇත්තට ඒ සූර්යාගේ ලක්ෂණයක් තමයි දෙවියන්ට නැත්නම් දැන් යේසුස් වහන්සේට පවා ආරෝපණය කෙරලා තියෙන්නේ. දැන් මේ ස්ථාවරත්වයට කෙලවෙනවා. ඔය හරහා වේල්ලක් බඳිනවනේ. ඒක බලපෑව කියනවා ඊජිප්තු ශිෂ්ටාචාරයේ බිඳ වැටෙන්න. ඒක සෑහෙන පිළිගත හැකි මතයක් හැටියට තියෙනවා. දැන් අපි මෙසොපොටේමියාවේ ගත්තොත් බැබිලෝනියාව ඉතාම ස්ථාවර එල්ලෙන උයන කියලානේ කියන්නේ. ඇත්තට කාන්තාරයේ පේන්නේ මාර ශාස්ත්‍රීය උද්‍යානයක එල්ලි තියෙනවා කියලා අර මිරිඟුවට උඩින්. හැබැයි මේකටත් බලපානවනේ මේ දැවන්ත කියන්නේ ගම් වතුර ඊට පස්සේ මේ දැවන්ත නියඟයක් බලපාන. මේ එකේම ඍණ ධන ප්‍රතික්‍රියාව ස්වභාව ධර්මයි. දැන් ඕක අපි හිතමුකෝ බූතැටි වෙන් වෙන එක. නෝවාගේ ජල ගැල්මේ හා නොනිකුත් ඒවා කතා කරනවා. දැන් අද අපි ඕක විද්‍යාත්මකව ඇනලයිස් කරගෙන අපි කතා කරනවා ඕසෝන ස්තරය මෙහෙම වෙනවා කාබන් විමෝචනය කියලා. නමුත් තවමත් කියන්නේ අපි ගෙස් කරපු දෙයක් නිසා වායුගොලේ ඕසන් ස්තරය හෝ මේ සිද්ධ වෙන කතන්දර වලට මේ ගෝලීය උණුසුම වැඩි වීමට මිනිසාගේ ක්‍රියාකාරීත්වයට වැඩිය මේ බූත් ඇටි අතර ඉහළට කාන්දු වෙන උෂ්ණත්වය සහ කාබන් බලපානවා කියන මතයකුත් තියෙනවා. ඒක 50% පිළිගත්තු මතයක්. සමහරට ඒක 50% ඉක්මවා මතුවෙන්නත් පුළුවන් අවසානයේ. මොකද විද්‍යාව කියන්නේ එක්තරා අපි උපකල්පන උඩ ගොඩනගන කතාන්දර ප්‍රවාද උඩ ගොඩනගන එකක් නේ. අපි ඒක ඔස්සේ අපි ප්‍රවාදයක් හදාගෙන
මුලින්ම ප්‍රවාදය හැදෙන්නේ නැහැ. ගැටලුවක් තියෙනවා. එතකොට ගැටලුවට අපි මානසිකව අපි හිතන්න පුළුවන් යම් සම්භාවිතාවකින් අපි ඒක තේරුම් ගන්න උත්සාහ කළාම අපිට ලැබෙනවා යම් ප්‍රවාදයක්. ප්‍රවාදයක් කියන කතාන්දරයක්නේ නලින් සිල්වා කිව්වා වගේම. ඊට පස්සේ ඒ කතන්දරේ රිච් කරන්න දේවල්නේ අපි එකතු කරන්නේ. හරි. එවිඩන්ස්. ඒක පරීක්ෂණ, සම්පරීක්ෂණ. ඒවා ගොඩාක් එනවා නම් අපි නිගමනයකට එනවා. ඉතින් ඇත්තටම ස්වභාව ධර්මයයි අපි අතර තියෙන මේ ගැටුම ඇතුළේදී අපිට මයින්ඩ්ෆුල්නස් ඉන්න බෑ. ස්වභාව ධර්මයෙන්ම ප්‍රතිරෝධයක් ආපු ගමන් අපිට ඊළඟට එන ප්‍රශ්නේ තියෙනවා. එතකොට ස්ථාවර වෙන්න ඕනේ යම් විදියකට. හැබැයි මේ ප්‍රශ්නේ සතාට එහෙම නෑ. සතා විනාශ වෙලා යනවා. සතාට ලොකු එව්ව කරන්න බෑනේ. දැන් අපි හිතමුකෝ මේ සරල මේ බාලාංශ මේ මට්ටමින් කියන එකක් කියන්නේ පහළ තියෙන තන මෙව සහ කුඩා පඳුරු නැති වුණා. එතකොට ඊට පස්සේ ඉතුරුනේ උඩ ගස්වල කොළ විතරයි. තරගය වැඩි පහළ මේ නිසා ජිරාෆ්ගේ බෙල්ල දුක් වුණා වගේ කතන්දර තියෙනවනේ. ඒක අර්ධ සත්‍යයක් නේ ඇත්තටම. සම්පූර්ණ සත්‍ය නෙවෙයිනේ. දැන් මේ විදිහට හැම වෙලාවෙම ස්වභාව ධර්මය අපිට අභියෝග කරනවා. මොකද ස්වභාව ධර්මයට අපි ලොකු නෑනේ. සත්තු වැඩකුත් නෑ. මොකද දැනට ජීවත් වෙලා ඉන්න සියලුම සත්ව වර්ග වලට වැඩිය 100 ගුණයකට වැඩිය මේ වෙනකොට මද වෙලා ගිහිල්ලා තියෙනවා. අයිස් ඒජ් එක ගත්තොත් හරි මහා හිම යුගය, කුඩා හිම යුගය, ඊට පස්සේ යංගර් ඩ්‍රයර්ස් හරි මේවා ඊළඟට වසංගත එනවා. දැන් මොකද මිනිසාට වැඩිය අපි පරපෝෂිතය කියලා සලකන වෛරස්, බැක්ටීරියා මේ විස බීජ කියලා සලකන විස බීජ කියලා අපිනේ කියන්නේ. අපිට ප්‍රශ්නයක් නිසා. අපි හරියට අපි බයස්නේ මානවවාදීනේ අපි. අපි මිනිසාට බයස් තැනකින් තමයි අපි ස්වභාව ධර්මය විග්‍රහ කරන්නේ. සත්තුන්ව විග්‍රහ කරන්නේ. ඉතින් ඒ ජීවියාගේ පැවැත්ම එක. මොකක් හරි විස බීජයක් හරි අපේ ඇඟේ ඉන්න පරපෝෂිතෙක් හරි. එයාගේ ෆයිට් එක. හරි. දැන් මදුරුවට ගහන මොනවා ගැහුවත් ඌ ඊට පස්සේ පරිණාමය වෙලා මොනවා වෙනවනේ අප්ඩේට් වෙනවනේ. ඒක වෙන එකක්. දැන් කැරපොත්තනේ දැන් අපිට ඉතුරු වෙලා ඉන්න පැරණිම සතා. හරි. එයාට අප්ඩේට් වෙලානේ. හරි. ලෝකේ පුරාම පැතිරිලා. දැන් එතකොට අපි මේ අපිට බාහිර දේවල් ඕනනේ ගොඩක්. බාහිර යන්නේ අපි ඇඳුම් ඕනේ. අමුතුවෙන් හදාගත්තු එක. අර සත්තු කිසිසේත්ම තමන්ගේ ඇතුළේ සිද්ධ වෙන වෙනස්කමකින් සහ තමන්ගේ හැකියාවෙන් ඒගොල්ලෝ සවයි වෙන්නේ. අපිට තව ඒව ඕනේ. ගෙවල් ඕනේ. හරි. ඊළඟට හීටර්ස් ඕනේ. වායු සමීකරණ ඕනේ. බෙහෙත් ඕනේ. හරි. අර සත්තුත් බෙහෙත් හොයා ගන්නවා. ඒගොල්ලෝ නැචරලි මොනවා හරි කොළ කාගෙන ගිහලා ඒගොල්ලන්ට ඒගොල්ලොන්ගේ මනස කියලා හඳුන්වන්න බැරි මොකක් හරි සටහන් වෙලා තියෙනවනේ. මේක කෑමම මට හරි ගියා වගේ සීන් එකක් ඇතිනේ. ඉතින් මං හිතන්නේ මිනිසාට මයින්ඩ්ෆුල්නස් ඉන්න බෑ. මොකද ස්වභාව ධර්මයේ අභියෝග වැඩි. ඊළඟට සමාජයක අභියෝග වැඩි. යම් කිසි කෙනෙක්ට මයින්ඩ්ෆුල්නස් තමන්ගේ ලයිෆ් එක ඇතුලේ හරි ඉන්න පුළුවන්. තමන්ගේ වාතාවරණය යම් ආකාරයකට සුරක්ෂිත වුණොත්. හරි. හැබැයි සුරක්ෂිත මේ කියන්නේ ඒ වාතාවරණය තමන්ට අභියෝගයක් නැත්තම් තමන් මනසින්වත් පුළුවන් ඒ වාතාවරණය අහෝසි කරන්න. ඒක ඔෆ් කරලා දාන්න පුළුවන්. තමන්ට ඉස්සරහට හඹා යන අරමුණුත් එක්ක ඉන්න කෙනෙක්ට මේ මොහොතේ නෙවෙයි ඉන්නේ. ප්‍රධානම ප්‍රශ්නේ දැන් තියෙන අපිට විසඳිය හැකි ප්‍රශ්නේ ඒක. අපි ඉන්නේ අනාගතේ ගැන සිහින දැක අනාගතයේ අරමුණක් ඔස්සේ හඹා යමින්. මේ කෑල්ල අපිට දැන් ඔය හුඟක් ආගම්වල කියන්නේ ඇත්තටම දාර්ශනිකයන් කියන්නේ විවිධ දහම් කරුණු ඇසුරෙන් පැහැදිලි කරන්නේ එන්නේ හඹා යාම මේ මොහොතේ ඉන්න. ග්‍රීසියේදී මේ මොඩෝ කියන එක මේ මොහොත මොඩර්නිසම් එන ඒක ඇතුළෙත් මේකනේ කියන්නේ මේ මොහොතේ ඉන්න. ඉතින් ගිය අතීතය ගැන වෙන්නත් එපා අනාගතේ එන්න තියෙන එක ගැන වෙන්නත් එපා. ඊළඟට අර හාමුදුරුව අර ගෑණිව උස්සලා මේ පැත්තෙන් තිබ්බා වගේ එතනින් තියලා එන්න. හැබැයි මිනිසාගේ වැඩේ තියෙන්නේ මේ මනස බාහිකය විශාල වෙලා නිසා මේක හුඟක් නියුරෝන් සෙල්ස් අපි ප්‍රයෝජනයටත් ගන්නා නොගන්න නිසා මේ බැකපුත් ගොඩක් තියෙන නිසා මිනිස්
සිතේම ස්වභාවය තමයි නැවත නැවත කරදරවල පැටලෙන එක. අ, ඒක මනුෂ්‍යත්වයේ ස්වභාවයක් මං හිතන්නේ. ඉතින් ඒක මෙහෙමයි ඒක බැලන්ස් කරන්න අපිට ඕනේ මේ මොහොත හිතන්න මයින්ඩ්ෆුල්නස් වෙන්න. හරි අර හෙට ගැන හිතන්න එපා. හඹා යන්න එපා. හැබැයි ඉතින් මිනිසාව ඒ අපි හිතන මනසින්ම තමයි අපිට අනිත් පැත්තත් දෙන්නේ. ඒක මිනිසා කියන්නේ මේ පොඩි අලකලංචියක් නේද? දෙබිඩි පැවැත්මක්නේ. ඒක තමයි. ඒකත් එක්ක මට අර හොඳ කෝට් එකක් මතක් වෙනවා. We suffer more often in imagination rather than in reality කියලා කතාවක් තියෙනවා. තනිකර ඒක ඒතකොට imagination එකත් එක්ක අපිට ආපු ඔව්. දෙයක් නේ. ඒකත් එක්ක මට තව ප්‍රශ්නයක් අහන්න හිතුණා. දැන් අපි ඔතන ස්ථාවරය ගැන කතා කරානේ. එතකොට මානසික ස්ථාවරයකුත් තියෙනවානේ. ඔව්. එතකොට එතනදී අපිට දැන් ඔය unconscious mind අවිඥානික සිත සහ conscious mind සවිඥානය ගැන කතා තියෙනවානේ. දැන් එතකොට දැන් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ගත්තොත් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියලා තියෙනවා මිනිහාට තියෙන ගොඩක් ප්‍රශ්න සයිකොලොජිකල් ප්‍රොබ්ලම්ස් ඒවා මේවා අපි අර අන්කොන්ෂස් මයින්ඩ් එක කොන්ෂස් මයින්ඩ් එකට ගෙනාවොත් එතනදී අපිට ඒක ඇනලයිස් කරන්න පුළුවන් කියලා තියෙනවා. මයින්ඩ්ෆුල්නස් කියන්නේත් ඒකමනේ. එක්තරා විදිහකට ඒකනේ. එතකොට ඒ ෆ්‍රොයිඩ් නම් කිව්වා ඒ දවස්වල කියලා තියෙනවා එයා ඔය ෆ්‍රොයිඩියන් ස්ලිප්ස් of tongue එහෙම නැත්නම් ෆ්‍රී ඇසෝසියේෂන් මිස්ටේක්ස් ඩ්‍රීම් ඇනලිසිස් වගේ ටෙක්නික්ස් වලින් ඕක ගේන්න පුළුවන් කියලා. ඇත්තටම අපිට කොහොමද ඔය අන්කොන්ෂස් මයින්ඩ් එක ගැන එක්ස්ප්ලෝර් කරන්න පුළුවන් මේ තියෙන සමාජය? සතාට අපි සලකන සතාට එහෙම අන්කොන්ෂස් මයින්ඩ් එකක් නැහැ කියලානේ. ඕනේ. හරි. දැන් කැරපොත්තට මොලයක් නැහැනේ. ගැන්ග්ලියම් ශෛල ස්නායු කැටි තින ඇඟ පුරා තියෙන්නේ. කැරපොත්තගේ මොලේ ඇඟ පුරාම කියලා උරලා හැදිලා තියෙන ගොඩක් එහෙම සත්තු ඉන්නවනේ. ඇන්ලිඩා, ඔව්. කිනොඩර්මා ඔව්. වගේ ගොඩක් විශේෂයෙන්ම මේ ඉන්නවනේ. කෘමි වර්ගයේ ඔව්. සහ පණුවාටත් ක්‍රිමියා කියලානේ කියන්නේ. ඔව්. ඉතින් ඒ ඔක්කොම ගත්තොත්. දැන් එතකොට මේ මොළය කියලා ඉවරලා විශේෂ කොටසක් වර්ධනය වීම. දැන් අපෙත් තියෙන ප්‍රශ්නයක් තමයි දැන් නූතන රිසර්ච් වලට අනුව දැන් අපි හිතන්නේ මොළය මේක කියලානේ. ඊට වැඩිය ගොඩාක් වෙනස් තත්ත්වය. අපේ හැම සෛලයක් ඇතුළෙම පුංචි මොළයක් පේශිමේ මතකයේ ගෙනියන තියෙනවා. අනිත් පැත්තේ හાર્ට් එකේ තියෙනවා නියුරෝන් සෑහෙන ප්‍රමාණයක් තියෙන දැන් අපිට ඔය හදවතද මොළයද පිළිබඳ ප්‍රශ්නය මෙහෙම වෙන්නේ විඥානයේ පවතින්නේ හදවත ආශ්‍රිතව කියලා යම් ආධ්‍යාත්මික දර්ශනවල කියනවා. දැන් අපිට දෙයක් වුණාම පපුවටනේ දැනෙන්නේ ඔළුව රිදෙනවට වැඩිය. සමහර ප්‍රශ්න වලට අපිට මුහුණ දුන්නාම ඔළුව රිදෙන්න ගන්න. විසඳන්න තියෙන මේවා වලදී. නමුත් විසඳන්න බැරි ඛේදවාචකයක් ශතියක් ඒ වගේ එකක් අපිට හදවත නෙමෙයි ඇත්තටම පුංචි ලිටල් බ්‍රේන් එකක් අපේ හાર્ට් එකට සම්බන්ධව තියෙනවා. අපේ ගට් බ්‍රේන් එකක් තියෙනවා. දැන් මේ නියුරෝන් පද්ධතිය ඒ තැන්වල එක එක ආකාර වලට නියම වෙන්නේ. දැන් බුදුදහමේ චක්කු විඥානය කියලා වෙනම කොටසක් චක්කු ප්‍රසාදය කියලා කතා කරනවා. ශ්‍රෝත ප්‍රසාදය කියලා කතා කරනවා. මේ බටහිර ඇනටොමි ඇතුලේ වෙච්ච ලොකු ඛේදවාචකයක් තියෙනවානේ. මේ බටහිර හැම එකටම නම් කරන්න ඕනේ. විශ්ලේෂණය කරන්න ඕනේ. කඩලා කප්පලා කොටලා බලන්න ඕනේ. මේක ඇතුලේ තමයි මානව වර්ගයා එක යුගයක විශාල ජයග්‍රහණ ලබා ගත්තේ. ඒ දේවල් කපලා කොටලා විභාජනය කරන එකෙන් විසංයෝජනය කරන එකෙන්. හැබැයි අපි ඒකේ තනිකර අන්ධ වහල්ලු බවට පත් වෙනවනේ බටහිර මේක ඇතුලේ. දැන් නූතන බටහිර විද්‍යාව යන්නේ ඒක රිවර්ස් එකට. නැවත ඒගොල්ලෝ එක්තරා විදිහකට රිවර්ස් එන්ජිනියරින් කරනවා ඒගොල්ලන්ගම සයන්ටිෆික් මෙතඩ් එක. එව්වා හුඟක් දුරට සම්බන්ධ වෙන්නේ පැරණි ආගමික නැත්නම් ප්‍රඥා මාර්ගික දේවල්. දැන් අපි සතාට අන්කොන්ෂස් එකක් නැහැයි කියලා ඉවරලා ගත්තොත්. අන්කොන්ෂස් එක කියන්නේ ඒගොල්ලන්ගේ සමහරට ජෙනටිකල් ලෙව්ව වෙන්න පුළුවන්. මොනවා හරි ඥානගත වෙනවනේ ඒගොල්ලන්ගේ අත්දැකීම්. නැතුව පරිණාමය සිද්ධ වෙන්න බැහැනේ. එතකොට අපි කියනවා මූලිකව සතා සහ මිනිසා බෙදීමේදී සතාට තියෙන්නේ බේසික් ඉන්ස්ටින්ක්ට් සහජාශය. අපිට ෆැන්ටසිස් මේ සයිකෝ ඇනලිසිස් ඇතුළේ ඩ්‍රයිව්ස් ප්‍රේරණය අපි හඹාගෙන යනවා කියලා කියන්නේ ළඟ නැති එකක් අපි දුවනවා. අර මේ මහායාන බුදුදහමේ මූලික එකක් තියෙන කස්තුරිමුවා පස්සේ දුවනවා කියලා. අපි අපේම එකක් පස්සේ තමයි දුවන්නේ. අපේ ඔළුවේ තියෙන්නේ. දැන් ඇත්තටම සතෙක්
ලිංගික කාර්ය පිළිබඳව හෝ බඩගින්න පිළිබඳව එකේදී. හරි. දැන් අපි යනවනේ අපි මෙතන කඩේ පළතුරු එච්චර හරි නෑ. හරි. ගල් කිස්ස හන්දිය නම් තියෙනවා එතන පළතුරු ෆ්‍රෙෂ් එව්වා. ඕවා හිතන්නේ නෑනේ සතා. හරි. අපි පෙම්වතියක් ගැන කවි ලියමින් සමහරට ජීවිත කාලෙම විවාහ වෙන්නේ නැතුව නැත්තම් අර ප්‍රධාන එයා හම්බුනේ නැත්තම් ඒ වගේම තව එක්කෙනෙක් ඒ විදිහම ශාරීරික ලක්ෂණ හිනාව තියෙන කෙනෙක් හොයන මේ කකා. අපේ තියෙනවනේ සතාට ඕම් ප්‍රශ්නයක් නැහැනේ. සතාට ඒ සහජාසය ඉෂ්ට කර ගැනීම තියෙන. අපිට එතෙන්ට යන්න පුළුවන් නම් හුඟක් ඒවා විසඳෙනවා. මොකද අපේ පැවැත්ම බෙදිලා තියෙන්නේ. හරි. අපිට ඇත්තටම සහජාශමය පැවැත්මට යන්න පුළුවන් නම් ඔය සහජ යාන බුදුදහම යෝජනා කරනවා වගේ හුඟක් ඒවා විසඳෙනවා. හැබැයි ෆ්‍රොයිඩ් මේක කතා කරනවා එයාගේ ටොටෙම් ඇන් ටැබූ කියන දාර්ශනික කෘතියේ. ඒකදී එයා කියනවා අපි ශිෂ්ටාචාරගත වෙනවා කියන්නේ අපි අපේ ආශයන් ප්‍රාථමික ආශයන් මර්ධනය කරනවා. මර්ධනය කළාට මේක ඉවර වෙන්නේ නැහැ. ඒක තව කල් දාන එක කරන්නේ. දැන් ඇත්තටම අපි ඔය ප්‍රොයිඩියන් වල කතා කරන කාස්ට්‍රේෂන් හරි මේ කියන්නේ එපා කියන එක තහංචිය. ඩිනයල් අපි සප්‍රෙස් කරනවනේ මේක. එතකොට සප්‍රෙස් කරනවා කියලා කියන්නේ හැබැයි මේක නැති කරන්න බෑ ජීවමය දේවල්. ඒක සුදුසු අවස්ථාවකදී සපුරා ගන්න. සුදුසු අවස්ථාවකදී ඒකට නිශ්චිත ඒ කොන්දේසි සපුරාගෙන සෑහෙන එකක්. ඉතින් මයින්ඩ්ෆුල්නස් ඉන්න බෑ එතකොට. එතකොට තමයි අපිට හීන පේන්න ගන්නෙ. සතුන්ටත් හීන පේනවා. හරි. සමහර මිනිස් ඇසුරේ ඉන්න සතුන්ට දැන් බල්ලෝ එහෙම දුවන්නේ. නේද? බල්ලා එහෙම ගන්නේ සාමාන්‍යයෙන් ඔය ඉවන් ෆවුලර්ගේම අධ්‍යයනය ඇතුලේ ඒගොල්ලන්ට දෙවෙනි සංඥා පද්ධතියක් තියෙනවා කියලානේ. මිනිසා ඇසුරේ ඉන්න හුඟා සතුන්ට දෙවෙනි සංඥා පද්ධතියක් තියෙනවා. මිනිසා ඇසුරේ හිටියේ නැතත් අලින්ටත් තියෙනවා. දැන් මේ මනෝවිද්‍යාවේ පියවරුන්ගේ ඒව පවා අභියෝගයට ලක් වෙන තැන් තියෙනවා ඇත්තටම. අලියාගේ මතකය පිළිබඳ ඒක දෙවෙනි සංඥා පද්ධතියන්නේ පැහැදිලිවම. හරි. දැන් පළවෙනි දේ සතාට තියෙන පළවෙනි සංඥාව. බැල්ලියේ. හාවේ. සිංහට තියෙන තැන අන්න මුවේ. පළවෙනි සංඥාව. එයා එලෝනවා. ඩ්‍රයිව් තමයි ඒ. නමුත් අපි මනසින් එලෝනවානේ. හරි. අපේ තියෙන මේක අපි දෙවෙනි සංඥාවක් තියාගන්නවා මෙමරි. මේ බාහිකේ තැන්පත් වෙනවා. මේ තැන්පත් වෙන එකනේ අපි ඔය මේ උපවිඤ්ඤාණය කියලා ගන්න. ඒ උපවිඤ්ඤාණයත් එක්ක මතක අරගෙන මෙවුවා රයිට් වෙනවා. එතකොට අපිට ඇමිග්ඩලාව විතරක් තිබුණා නෑ. ඇමිග්ඩලාවනේ අපිට ඇමිග්ඩලාව සහ තවත් යම් කොටස් ටිකක්නේ අපිට ඔය ඉඩ් එකට නැත්නම් යත කියලා කියන අවිඥානික මනසට සම්බන්ධ කරන්න පුළුවන් දේවල් ටික. හරි. ඒක ඇතුලේ වේදනාව නොයිකුත් ඒවා සමහර ඒවා ක්ෂතීන් ඒ වගේ දේවල් යම් විදියකට සටහන් වෙනවා. නමුත් ඒවා අපිට අමතක වෙන තරමට යනවනේ සමහර ක්ෂතීන් ට්‍රූමාස්. ඒවා හිටින්නේ අපේ උපවිඤ්ඤාණික කොටසේ. මේ උපවිඤ්ඤාණික කොටසේ තියෙන එකේ තමයි ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ. මේ පරිකල්පනීය ඉමජිනරි මේ ස්ටේට් එකේ. එතකොට අපි ඒව හිතමින් නැවත මතකයට නගමින් ප්‍රශ්නයක් ඉවරුණා ඉවර කරන්නේ නැහැ. ඒකනේ සමහරලාට ප්‍රශ්නේ ඉවර වෙලා ඒත් අවුරුදු ගානකට පස්සේ පීයෙන් ගන්නවා. අවුරුදු ගානකට පස්සේ පලි ගන්නවා. එහෙම තමයි අපේ මනස හැදිලා තියෙන්නේ. ඉතින් මේක සමහර කෙමිකල් හැටියට දැන් අතර කෙමිකල් මේවා ගැන කතා කරලා විශේෂයෙන් දැන් තරහත් එක්ක ද්වේෂයත් එක්ක කෝටිසෝල් වගේ එකක් වෙන එක. මේක අවසානයේ යම් විදිහකට මනසේ රයිට් වෙන්නත් මේ වෙන්නත් කෙමිකල් එකක් බලපානවනේ. යම් කෙමිකල් මේක තමයි ස්ටොක් කරන්නේ මතකේ. ඉතින් මිනිසාගේ මේ දැන් අපි සතිමත් බව කියලා වරලා කතා කරන්නේත් ඔය මයින්ඩ්ෆුල්නස් වනේ. මේ මොහොත ගැන ඔදෙන් ඉන්න නැත්තම් අපි කිසිම දෙයක් එපයි කියන්නේ නැහැනේ බුදුදහමේ වුණා. කරන දේ සිහියෙන් කරන්න. මේක කළාම මොකක්ද වෙන්නේ?
ඉතින් අනිත් කෙනාට මොකද්ද වෙන්නේ? හරි. මොකද්ද මට මේ ඇයි මට මෙහෙම තරහ යන්නේ? මේ ද්වේෂය මොකද්ද? මගේ මේ ඉරිසියාව මොකද්ද? මගේ ආශාව මොකක්ද? හරි හැබැයි ඉතින් කාටවත් මං හිතන්නේ ඔය බුදු රහත් ඔය සෝවාන් කියලා උරලා කියන්නේ ඔය එක එක ආකාරවලින් මයින්ඩ්ෆුල්නස් කියන එක සතිමත් බව නැත්තම් මේ මොහොතේ ඉන්න එක ඇචීව් කරගන්න එක එක මට්ටම්. අපි හැමෝම යම් සතිමත් බවක ඉන්නවා. අපිට සතිමත් බවක් නැහැයි කියලා ඉවරලා කියන හැම මිනිහාම යම් සතිමත් බවක ඉන්නවා. අඩු වැඩි වශයෙන්. ඔව් අඩු වැඩි වශයෙන් නැත්තම් පාරේ හැමතැනම රීලා තියෙන්න එපා. පාරේ සංසර්ගය දෙන්න එපා. කියන්නේ එහෙමනම් කියන්නේ මං කියන්නේ අන්තිම පාදඩය පවා ශිෂ්ටාචාරය විසින්, නීතිය විසින්, සංස්කෘතිය විසින් මේ මේවා කරලා වුණත් යම් මේ අතිරික්තමය කෑල්ලකදීනේ අර පිස්සුව වෙන්නේ. නේ දරා ගන්න බැරි අතිරික්තයනේ වැඩේ තියෙන්නේ. මොකද අපේ ප්‍රාර්ථනා අතිරික්තයේ සිට අපේ ආශාවේ අතිරික්තය දක්වා. ආශාවේ අතිරික්තයනේ අපිට වචන නැති, පාලනය කරන්න බැරි, අවිඥානික. දැන් වැඩේ තියෙන ඉතින් මේ කොටස තමයි මනුෂ්‍යව මෙහෙවන්නේ නේද? මේ අවිඥානික මනස. අපි කොච්චර ලොකු පොරටෝක් දුන්නා. කොච්චර විද්‍යාත්මකව කතා කළා. අපි හැමෝගෙම ජීවිතය ඇතුලේ යම් අවිඥානික කොටසක් තියෙනවා පාලනය කරන්න බැරි. ඒකෙදි කියන්නේ මේ උපවිඥානික කොටස සහ අපේ සවිඥානික තත්ත්වය ඒක විසින් අපි බැලන්ස් කරගෙන ඉන්න එක සමහර වෙලාවට ඒකට අවශ්‍ය වාතාවරණය හැදිච්ච ගම අපි කල් දාලානේ තියෙන්නේ අපේ ආශාව අපේ ප්‍රචණ්ඩත්වය කල් දාලානේ තියෙන්නේ ඒකට අවශ්‍යක වෙච්ච ගමන් අපේ මේ චිප් එක යනවා එතෙන්දී අපේ එළියට පනිනවා දැන් සිහින ඇතුලේ අපි සම්පූර්ණ කරගන්නේ මෙව්වා ඊළඟට බීලා අපි යම් විදියකට හැසිරෙන එක ඇතුලේ සමහර වෙලාවට අපි මොකක් හරි ජාතිවාදයේදී කඩන එක වෙන්න පුළුවන් අරගලයේදී ගෙවල් ගිනි තියන එක වෙන්න පුළුවන් කියන්නේ මේ වෙසක් එකේදී අපි අර පාර පුරා සත්තු වගේ හැසිරෙන එක වෙන්න පුළුවන් හරි ඒක හොල්මන් මන්දිරෙනුත් වෙන්න පුළුවන් අපි ආර්ට් ඇතුලෙත් මේ අවිඥානික කොටස කොහොමද කළමනාකරණය කරගන්නේ කියන කෑල්ල තියෙනවනේ. එතෙන්දී ඉතින් ඒ සතිමත් බව සහ සතිමත් බව තුලින්ම මේක ජය ගන්න බෑ. ඒකට තමයි අපිට ආර්ට් ඕනේ වෙන්නේ. අපිට ස්පෝර්ට් ඕනේ වෙන්නේ. ස්පෝර්ට් ඇතුලේ කරන මාර කාර්යයක් තියෙනවනේ ඇත්තටම මිනිසුන්ගේ ප්‍රචණ්ඩත්වය සහ මිනිසුන්ගේ එනර්ජි එක පාලනය කරන්න. නීතිය විතරක් ඒව කරන්න බෑ. හොඳ ක්‍රීඩා යටිතල පහසුකම් නැති සමාජයක කොච්චර මේ උසාවි තිබුණත් ඇති වැඩක් නැහැ. හරි. ක්‍රීඩා කියලා ඉවරලා කියන්නේ මේ නිශ්චිතව නියාමනය කරපු විෂයක් හැටියට ක්‍රීඩා කරන එක නෙමෙයි සෙල්ලම් කරන එක. හරි ඒකට අවකාශ නැති. මේ ආර්ට් වලත් ප්‍රබුද්ධ ඊටාම මේ විදග්ධ කලාව නෙමෙයි. ජනප්‍රිය කලාව. සංගීත සංදර්ශන වල මේවයි අවකාශයන් නොනේ මිනිසාගේ අවිඥානය රෙප්ටිලියන් බ්‍රේන් එක ඇතුලේ ආපුවා. ඊළඟට ඒක ශිෂ්ටාචාරය විසින් පටවලා මර්ධනය කරලා අර මේ ජල කඳක් මර්ධනය කරන්න බන්ටින් බැඳලා කැඩලා ගියොත් ඒ පුංචි සිදුරක් ඇතිනේ. ඉතින් ඒක තමයි හැටි. ඉතින් සතිමත් බව කියන එක අනිවාර්යෙන් හදා පවතින්නේ ඒක මේ දහම පිළිබඳ කාරණයක්වත් ඒව විතරක් නෙමෙයි. ඒකට මේ මිනිසුන්ගේ අවශ්‍යතාවන්, ආශයන්, ආශාවන්, ෆැන්ටසිස් ඉෂ්ට කරගන්න අවශ්‍ය සමාජයක අවකාශ හැදීමත් එක්ක. ඒක නේචර් එක තුල තියෙන්නත් පුළුවන්. පැරණි සමාජයන් ඒකට ඒ යුගවලට ආවේනික සිස්ටම් තිබිලා තියෙනවා හැම එකම. උත්සව සැනකෙලි පැරණිම සමාජයන් වල පවා අපේ ඒ සියල්ල අහිමි කරලා වෙළඳපළක් විසින් අදාළ නැති එකක් බස්සලා දියේ. ඉතින් මේක ඇතුලේ ප්‍රශ්න තියෙනවා නේද? සතිමත් බව උදා කරගන්න අපි සතිමත් වෙනවා කියලා කියන්නේ අර කොටසත් සතිමත් වෙන්න ඕනේ. ඒක මේ ජාතක කතා කියවීමෙන් හෝ මේ අභිධර්ම
විදිහට මනස විග්‍රහ කිරීමෙන් හෝ විතරක් කරන්න බැහැ. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් උනත් කවුච් එකට ගෙනල්ලා අර අබාධිත සංඝටනය නැත්තම් නිදහස් කතනය. මොකද කතනය තුළදී තමන්ගේ ආවේගය, තමන්ගේ පීඩාව, මේ ශතිය කියනවා. අ දැන් අද මිනිස්සුන්ට දැන් මෙහි ඇත්තටම එහෙම මේ මනෝ විශ්ලේෂණාත්මක සායනමය එකක් නැහැනේ. අද කරන්නේ පෙත්තක් දෙන එක. හරි. නමුත් ආත්මීය ප්‍රශ්නේ විසඳෙන්නේ නැහනේ ඒකේ. මොළයේ ස්නායු සෛල මරලා යම් ආකාරයකට නිද්‍රාවකටපත් කිරීමන්නේ කරන්නේ මේ එනර්ජි එක මරණ එක. නමුත් ඇත්තටම මිනිසුන්ට තමන්ගේ දේවල් කතා කරන්න පුළුවන් වෙන්න එපා. හරි. ඒ ඩිස්කෝස් ඇතුළේනේ ඒක වෙන්නේ. ඒක ඉතින් මනෝ විශ්ලේෂණය ඇතුලේ තමයි ඒක සිද්ධ වුනේ. බුදුන් වහන්සේ කරන්නේත් ඒකනේ. ආලවක ආවහම, චිංචිමානවිකාව ආවහම, අඟුලිමාල ආවහම මේ යන්නේ ඒ ඩිස්කෝස් එකමනේ. ඉතින් ඒවා කරන ආකාර වෙනස් වෙන්න පුළුවන්. දැන් පැරණි තොවිල් වල, ශාන්ති කර්මවල ඒවා අද එහෙම පාවිච්චි කරන්න පුළුවන්ද නැද්ද වෙන දෙයක්. හැඩේ වෙනස් වුණත් ඉතින් අපි අද ඒවා වෙන ආකාරවලින් යොදනවා. ඉතින් මේ දෙක නැතුව අර මේ ලොකු දර්ශන විතරක් කියලා ඉවරලා භාවනාවෙන් විතරක් ඒක වෙන්නේ නෑ මං හිතන්නේ. ඒක තමයි එහෙනම් අන්තිමට ගත්තොත් මයින්ඩ්ෆුල්නස් කියන එකේ එතකොට අපිට එතනදී විවිධ විදියට ඒක ගන්නත් පුළුවන්. පුද්ගලික විදියට ගත්තොත් මේ මොහොතේ ඉන්න එකත් එක්කම වෙනම එහෙම නැත්නම් සමාජය එක්කත් බැලුවාම සමාජයක් විදියටත් ක්‍රීඩාවද ඒවා මේ වෙන්වෙන්ව පවතින්නේ නැහැ ඇත්තටම. ඉතින් පළවෙනි දේ අපි ඒ සතිමත් වෙනවා කියන එක පුද්ගල වශයෙන් වෙන්න ඕනේ. ඒක තමන්ගේම ඇඟට උණයි. තමන්ගේම මනස මේ සමාජෙම නැත්නම් තමන් ගොඩ දාගන්න එපා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මෙහි ධනාත්මක චින්තන මේවා හරි බුදුදහම පවා පාවිච්චි වෙන්නේ අර කොටස මර්ධනය කරන්න. ඒ කොටසට අවශ්‍ය ඒක කළමනාකරණය වෙන්න ප්‍රාථමික සහජාශයන්, ආශාවන්, අවශ්‍යතාවන් මේ ලිංගිකත්වය මර්ධනය කරන්න. මිනිසුගේ විනෝද සංස්කෘතිය මර්ධනය කරන්න. විනෝද සංස්කෘතියක් හොඳින් තියෙන රටක විතරයි. ඒකට යටිතල පහසුකම් තියෙන රටක විතරයි සතිමත් බව හොඳින් ඒ නිසා තමයි බටහිර බුදුදහමේ සාරය හොඳින්ම තේරුම් ගත්ත හොඳම බෞද්ධය අපිට හම් වෙන්නේ බටහිර ලෝකයේ අතර. රයිට්. මං හිතන්නේ ඒක අපේ කතාව අවසන් කරන්න හොඳ පොයින්ට් එකක්. අපි එහෙනම් ඉදිරියටත් මේ වගේ මාතෘකා වලින් හම්බෙමු.